කොහොමද වැඩ කරන්න එක සහ ස්ටඩි ටිප්ස් ටික. හරි. ඒ කියන්නේ පාඩම් කරගන්න ඕනේ පෙරික්සුමේ හරට. එතකොට ශේෂ කරන්නම් බැරි දෙයක්. මම දන්නේ මේ ලස්සන වොයිස් එක. පළව අයබාර ප්‍රමිතිය ගැන වැඩිව කතා කරන්න තියෙනවා. මලකින් ලංගෙලා ඔබේ තාකිකට මගේ දිලේ තුලෝකෙ मनलोल रंग सेना हदेसियुम दहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාටයි. Welcome to my YouTube channel. දැන් වෙලා 6යි. මම නැගිටිද්දි 5:00යි. මොකද මම ඉඳන් පරක් වුණා. අද මට 8ට ක්ලාස් 5 වෙනකන් තියෙනවා. 8ට පටන් ගෙන 5 වෙනකන්. අද කොහොමද මම ක්ලාස් ඉන්නේ? කොහොමද වැඩ කරන්නේ එක සහ ස්ටඩි ටිප්ස් ටික අපි එන වීඩියෝ එකේ බලමු. ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. හායි ඔන්න මං කිව්වා වගේම අලුත් බ්ලොග් එකක් අරගෙන ආයෙත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ දවස් 3ක් තියෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක බලමු. vlog එක shoot කරේ කවද්ද කියලා නම් මතක නෑ. කොහොම හරි මේ තමයි පළවෙනි දවස. ඉතින් මම උදේට නැගිටලා මගේ සුපුරුදු වැඩ ටික කරනවා. ඔයාලට මම කියන්න යන්නේ. මොකද මම හැම vlog එකකින්ම මම ඒක කියනවා. මං හිතන්නේ ඉස්සරිය ධම්ම එහෙම තමයි. ඒ හින්දා මේ සුපුරුදු වැඩ ටික වල මතක තියාගන්න. අද ඉතින් මම වෙනදාට වඩා පරක් වුණා නැගිටින්න. ඔයාලා එහෙම තියාගන්න එපා. හැමදාම නැගිටින්න එක ටයිම් එකක් තියාගන්න. එතකොට ඒක පුරුද්දක් විදියට වෙනවා. අපි ඉතින් අන්පැක් කරන්න ඉතින් ඕව තමයි. අපි අන්පැක් කරන්නේ මොනවාද? කට් ෂීට්. ඔයාලට කට් ෂීට් බන්ඩල් කීයක් විතර යනවද සතියකට? මට නම් 2ක් විතර යනවා. මොකද මම ලියලියන පාඩම් කරන්නේ ඒ නිසා. මේ දැන් මම කරන්නේ ඔයාලට තියනවද නිකන් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති පාඩමක්. මට නම් තියෙනවා BS වල 7 වෙනි පාඩම. ඒකේ මූල්‍ය ආයතන කොටස මට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. ඊට පස්සේ මම බැරිම තැන මයින්ඩ් මැප් හදා පාඩම් කරන්න තීරණය කරා. දැන් මේ මම වීඩියෝ එක එඩිට් කරලාත් කල්පනා කරා මම ඒක පාඩම් කරලා ඉවර කරා. මට මතකද කියලා. හරිම සතුටුයි. මතක නැහැ. ඒ වුණාට මතක නැහැ කියලා අපි අත්හරිනවද? නැහැ. අපි අත්හරින්නේ නැහැ. BS පාඩම් කරන ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද? BS නෙවෙයි ඔය වගේ තියරි සබ්ජෙක්ට් පාඩම් කරද්දී ඔයාලට මේ වගේ ප්‍රශ්න ඇතිනේ. ඔයාලා තියරි දේවල් පාඩම් කරද්දී මතක හිටින්න කොහොමද මොනවද කරන්න කියලා අනේ ප්ලීස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක මට වගේම අනිත් හැමෝටමත් වැදගත් වෙයි. අපි එහෙනම් මේ වැඩක් කරමු. මගේ හැම වීඩියෝ එකකම ඊළඟ ඉස්සරහට ගේන vlogs වල ඔයාලා දාන කමෙන්ට් වලින් අලුත් ස්ටඩි ටිප්ස් එකක් ඔයාලගේ ස්ටඩි ටිප්ස් එකක් මම මගේ vlogs වල ෂෙයා කරගන්නම්. ඒක දීලා තමයි මේකට. හරි. දැන් දිත්ත සටහන් කියන්නේ පුතේ හරබර කියන එකනේ. හරි. ඒ කියන්නේ කලින් කිව්වා වගේ මට අද accounting class මේ මම මේ රටකජයකට හරිම කැමතියි. මේ අම්මි තමයි ගෙනත් දුන්නේ. පාඩම් කර ඉඳි මොන හරි කන්න එපැයි. නැත්තම් මට කම්මැලි හිතෙනවා. ඔයාලා මගෙන් අහලා තිබුණා මම මොන ක්ලාස් වලටද යන්නේ කියලා. හරිද? දැන් මම ওই ක්ලාස් ගැන දැන් චුට්ටක් විස්තරයක් කියන්නම්. මං හිතුවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්නවා කියලා. ඒ නිසා ඉස්සරහට වෙන ඒවා vlog එකෙන් බලා ගන්න. මම ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. මේ ක්ලාස් ගැන අපි දැන් කතා කරමු. මම දැන් ක්ලාස් යන්නේ accounting වලට ලෂාන් මල්ලවාරච්චි සර්ගේ. එතකොට BS වලට යන්නේ මම චරක සර්ගේ online. ඔය දෙකට යන්නේ online. econ වලට මම යන්නේ අනුරාධපුරේ physical class. ඔන්න ඒ අස්සේ මම රටකචු කකා ඉද්දි අපේ පූස් කොල්ලත් ඇවිල්ලා වද දෙන්න. මෙයාට අපි මතක් වෙන්නේ සුපුරුදු පරිදි කන්න මොන හරි තිබ්බොත් විතරයි. නැත්තම් අපි මෙයාවනේ මෙයා අපිව ගණන් ගන්න. මෙයා කරන්නේ දිනිදා ගන්න එක නැත්තම් කුරුල්ලෙක් පස්සේ එලවෙනවා නැත්තම් ලේනෙක් පස්සෙන් එලවෙනවා. ඒක තමයි කරන්නේ. මෙයාට තේ බොන සද්ද නෙවෙයි තේ කේතලේ නිකන් හූ කියන්නේ. එතකොට ඒ සද්ද ඇහෙද්දි මෙයා එනවා දුවගෙන කුස්සියට තේ බොන්න. අපේ ගෙදර කවුරුත් පූසොන්ට එහෙම එච්චර කැමැත්තක් තිබෙන්නේ නැහැ ඇති කරන්න. මාත් එහෙම ආසාවක් තිබෙන්නේ නැහැ. මෙයා ආවේ අපේ ගෙදරට බලහත්කාරයෙන්. හැබැයි දැන් මෙයාට හැමෝම හරිම ආදරෙයි.
අපිට දැන් දුන්නා ගානක් හදන්න ටයිමින් දීලා පැයක. මම දැන් ඒක හදන්න තමයි අපිට දුන්නා A few moments later. අපිට දුන්නා පැයක ගානක් හදන්න. දැන් මම ඒක හදලා යන්න තමයි ඉන්නේ. වීඩියෝ කරලා හරි අපි දැන් යමු මාතෘකාවට. මම ඉකෝන් වලට යන්නේ අනුරාධපුරයේ ෆිසිකල් ක්ලාස් නිෂාන් නුයන හේවසර්ගේ. ඒක අනුරාධපුරයේ අය නම් දන්නවා ඇති කැන්ඩිඩේට් එකේ තමයි සර් ක්ලාස් කරන්නේ. මම ෆස්ට් එකෙත් ගියේ සර්ගෙමයි. එතකොට මම accounting වලට ෆස්ට් එකේ ගියේ ලසන්ත නිරෝෂන් සර්ගේ. ලසන්ත සර් අනුරාධපුරයේ ක්ලාස් කරනවා, කුරුණෑගලත් කරනවා, ඒතර ඔන්ලයින් උත් කරනවා. ඔයාලට ජොයින් වෙන්න පුළුවන් සර් ක්ලාස් වලට. ඔයාලා බය නැතුව ලසන්ත සර් ක්ලාස් යන්න. මොකද හොඳටම කියන දේවල් තේරෙනවා. හරිම ආසාවෙන් ක්ලාස් යන්න පුළුවන්. මම තාමත් මම ඉගෙන ගත්ත ගුරුවරුන්ගෙන් ආසම සර් කෙනෙක් තමයි ලසන්ත සර් කියන්නේ. ආසම මුල්ම කීප දෙනා අතර ඉන්න කෙනෙක් තමයි. මම හරිම ආසාවෙන් ක්ලාස් ගියේ. අවුරුදු 2ක් හිට වෙන ක්ලාස් ගියානේ. මම එකම එක දවසක් වත් ක්ලාස් නොයා ඉඳලා නැහැ. ඒ තරම් සර්ට මම හරිම ආසයි. හොඳටම උගන්වනවා. ඔයාලා කිසිම බයක් තියාගන්න එපා සර් ක්ලාස් යන්න. මොන දේ තේරෙන්නේ නැති වුණත් ඔයාලට accounting විෂය හරිම ආසහිතෙන්ද රහට උගන්වනවා සර්. ඉතින් 28 ලෙවල් කරන කෙනෙක් වුණත් 27 වුණත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන් ලසන්ත නිරෝෂන් සර් ක්ලාස් වලට. අනුරාධපුරෙත් කරනවා, සියෝන් එකේ කුරුණෑගල කරනවා. එතකොට ඔන්ලයින් උත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම ලෂාන් සර් ගැනත් කියන්න ඕනි. මම සෙකන්ඩ් ෂයි එකේ ලෂාන් සර්ගේ තමයි ක්ලාස් යන්නේ accounting වලට. සර් මාර කැපවීමෙන් උගන්වන ගුරුවරයෙක් මම දැකපු. පුදුම කැපවීමක් තියෙන්නේ. මට තේරෙන්නේ එච්චර මහන්සි වෙලා කොහොමද වැඩ කරන්නේ කියලා. ළමයිට වඩා දැන් අපිට උමනාව තියෙන්න ඕනේ. ළමයින්ට වඩා මාර උමනාවක් තියෙන උගන්වන්න. එච්චර සමහර වෙලාවට හිතන එච්චර ගුරුවරයෙක්ට කැප වෙන්න මහන්සි වෙන්න පුළුවන්ද කියලා සමහරවිට මම කල්පනා කරනවා. මෙච්චර ඉගෙනගෙන ඇයි ඔච්චර දුක් විඳින්නේ උගන්වන්න කියලා. ඒ කියන්නේ මාර විදිහට උනන්දුවෙන් තමයි උගන්වන්නේ. සගේ ප්ලෑන් එක ගැන කතා කරන්නත් ඕනේ. මාර හොඳයි. ඔයාලට කිසිම බයක් තියාගන්න එපා ජොයින් වෙන්න. හොඳටම උගන්වනවා. ඇත්තටම හරිම හොඳයි උගන්වනවා. හොඳටම තේරෙනවා. හරි ඉක්මනින් මතක හිටින්න පේපර්ස් කරන්න පුළුවන් වෙන්න. පාස් පේපර්ස් හැම ප්‍රශ්නයක්ම කරන්න පුළුවන් වෙන්න. දැන් තමයි ක්ලාස් ඉවරුනේ. දැන් වෙලාව 12:45යි. දැන් චුට්ටක් වෙලා ඉඳලා රෙකෝඩින් එකක් බලන්න තියෙනවා. මාර විදිහට තේරෙන උගන්වනවා. ඒ හින්දා ලෂාන්ස ලසන්ස දෙන්නගේම ක්ලාස් මට හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම දෙන්නගේම ක්ලාස් වලට ගිහින් තියෙන නිසා. ඒ හින්දා චූටි බයක් තියාගන්න එපා. ඒ දෙන්නගෙන් කැමති කෙනෙක් තෝරගන්න පුළුවන්. ඔයාලට ආසාවෙන් accounting ඉගෙන ගන්න. මේ දෙවෙනි දවසේ රෑ තමයි මම වීඩියෝ එක ෂූට් කරන්න හිතාගත්තේ. වෙනම vlog එකක් විදිහට ගේනවා කියලා තමයි මම හිතාගත්තේ. හැබැයි කරන් ගියා. මේ ලෂාන්සර්ගේ සමාගම් වල නයිට් සෙමිනාර් එකක් තිබ්බා. හවස 7 ඉඳන් උදේ 7 වෙනකන් ඒක පටන් ගද්දි කරන් ගියා. ඒ හින්දා මං හිතුවා vlog එක කරන්න නැහැ කියලා. ඊට පන්දම් පුත් පත්තු කරගෙන පාඩම් කරන ගත්තා. ඊට පස්සේ කොහමද කරන්ට ආවා. හැබැයි ඊට පස්සේ මං හිතාගත්තා vlog එක කර මේ ක්ලාස් එකේ ඉන්න බෑ සමාගම් නුගනනේ. ඒ නිසා ඒකෙත් මම ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක් තමයි මේකට ඇඩ් කරගත්තේ. සමාගම් තමයි ඉගෙනුවේ. ඔයාලටත් සර්ගේ ක්ලාස් වල ජොයින් වෙනොත් මේ වගේ නයිට් සෙමිනාර්ස් ඒ වගේ ජොයින් වෙන්න පුළුවන්. අපිට ඉතින් මොන හරි දෙයක් ලබා ගන්න, අපි කැමති දේවල් ලබා ගන්න අපිට කැපකිරීම කරන්න වෙනවා. අපි කැප කරන්නේ නැතුව අපිට දේවල් හම්බ වෙන්නේ නැහැ. සහ ඒ හම්බ වෙන දේවල් හරිම తాවකාලිකයි සහ වටිනාකමක් නැති වෙන්න පුළුවන්. දැන් මම උනත් පාඩම් කරන්නේ හරිම අකමැත්තෙන්. මම පාඩම් කරන්න කැමති නැති කෙනෙක්. ඒ වුණාට පාඩම් කරන්න හේතුවක් අපිට තියෙනවා. අපිට A level exam එක තියෙනවා. අනික තව ටික කාලෙකින් exam තියෙනවා. ඒ හින්දා අපිට පාඩම් කරන්න හිත හදාගන්න පුළුවන්. ඔයාලා මේක රසයි සැරයි. මේ 3 වෙනි දවස. එහෙනම් මේකේ නම් කියවිලි කතා ටිකක් තමයි අහන්න වෙන්නේ. ඔයාලා අහන්න නැත්නම් ස්කිප් කරන්න. ඒත් මම ඊළඟ අහන ප්‍රශ්න නම් අනිවාර්යෙන් උත්තරයක් ඕනේ. මගේ කොණ්ඩේ මාර විදිහට යනවා. මම ඒක ඉස්සරහට වීඩියෝ ක්ලිප්ස් එකෙන් විස්තර කරායි.
මම මේ දැනුත් සින්දු දාගෙන තමයි පාඩම් කරන්නේ. ඒ ක්‍රමේ හැමෝටම හරියන්නේ නැහැ. සමහර අයට හරියනවා, සමහර අයට නැහැ. හරියන්නේ නැත්නම් ඒක try කරන්නවත් එපා. අපරාධය වගේ වෙලාව. හරිම චුට්ටයි තියෙන්නේ. මොන්නේ ගිහින් තියෙන්නේ. ගිහින් කියන්නේ යනවා මාර විදියට. චුට්ටයි. ඔයාලගේ මේ ෆෝන් යනවාට පාවිච්චි කරන මොකක් හරි ෂැම්පූ එකක් හරි ඔයිල් එකක් හරි තියෙනවා නම් මොකක් හරි ඔයාලා කරන ට්‍රීට්මන්ට් එකක් තියෙනවා නම් හරි ගියපු දෙයක් තියෙනවා නම් කියන්න. මේ මට ෆෝන් එකක් දික් කරගන්න ආසම ෆෝන් දිකට තිබුණා. ඊට පස්සේ මොඩේ වගේ මට එදා ඒ කපපු දවසේ උදේ හිතට මට කපන්න ඊට පස්සේ මම උදේ මම දවල්ලා කොනකින් කපාගෙන ආවා. හරිම මේ චුට්ටක් වෙලා තියෙන්නේ. දැන් කොන්නේ නැහැ. මේ චුට්ටයි තියෙන ගොතන්නවත් බෑ. ගොතන්නේ නැහැ කොහොමද? චුට්ටයි. මට කොන දිකට තියෙද්දි කපන්න හිතෙනවා. ඊට පස්සේ කොටුනම් පස්සේ අපහ දිකට යවන්න හිතෙනවා. එහෙම තමයි. මම කොන දිකට තිබිලම නැහැ සාමාන්‍ය මෙච්ච දිගට කියන්නේ ගොඩ දිගට තිබිලා නැහැ. ඕනම් දිගට තියෙනවා. මම මොකද කපන්නේ කොන්නේ? මම 10 වසරෙන් ඉඳලා තමයි කොට වහන ගත්තට තමයි මෙච්චර පෙදර කොට කපලා තිබ්බේ. මේ පිටිපස්සෙන් පේන කිසිම දෙයක් ගණන් ගන්න එපා. මම මේ ඉන්නේ ආච්චි අම්මලාගේ ගෙදර ඉස්සරහා කාමරේක කවුරුත් ඉන්නෙත් නැහැ. මේක තියෙන ඔය ඒක නිකන් මේ ගබඩා කාමරයක්. ඒ කියන්නේ මේකේ අයින් කරන බඩු ඔයගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ මෙතන පාඩම් කරන්න මම කැමතියි. සද්දයක්වත් නැහැ. මේ රශ්නිත් නැහැ. තනියම චිල් එකේ පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා ඔය වටපිටාවේ තිබෙන කිසිම දෙයක් ගැන ඔබ හැසෙවන්නේ. එහෙනම් thank you මගේ වීඩියෝ එක බැලුවට. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න, subscribe කරගෙන යන්න. මගේ විකාරات දැන් බලන්න. මම සින්දු කියන්නේ කැමති. ඔය මං කියන්නේ ඇත්ත. මම සින්දු කියන මාරම කැමතියි. ඒ වුණාට මට සින්දු කියන්න බෑ. මොකද මගේ voice එකේ තරම් මිහිරි. ඒ වුණාට මම ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මවත් මට සින්දු කියන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් මම යනවා. බයි. මගේ දිලේ තුලෝකේ මාලිකා